මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. අධිකරණයට භාර වූ පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා හෙට දිනේ දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. විවෘත වරන්තුවක් ලැබී දින 20ක කාලයක් සැඟවී සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා අද පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වුණා. ජනාධිපති නීතිඥ ශානක රණසිංහ ඉදිරිපත් කළ මෝසමක් මාර්ගයෙන් ඔහු මෙලෙස අධිකරණයට භාර වුණා. පොලිස්පතිවරයා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පසුගිය 27 වෙනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ලබා දුන්නා. ඒ 2023 වර්ෂයේ දෙසැම්බර් 31 වෙනිදා මාතර වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදු වෙඩි තැබීමකදී මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවක් මතයි. කෙසේ වෙතත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට අද උදෑසන දක්වා හැකියාවක් ලැබුණේ නැහැ. කෙසේ වෙතත් ඔහු දින කිහිපයකට පසු අද තමයි මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වුණේ. ඒ අනුව තමයි අධිකරණ නියෝගයක් ලබා දී තිබෙන්නේ. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා හෙට දිනේ දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන